ඔයාට හිතාගන්න පුළුවන්ද අපි මේ ජීවත් වෙන ලෝකේ විනාශ වෙන්න තව ඉතුරු වෙලා තියෙන්නේ තප්පර කිහිපයක් විතරයි කියලා. තව තප්පර කිහිපයකින් මුළු ලෝකෙම මේ වගේ අලු දූවිලි ගොඩක් බවට පත් වෙලා තිබුණොත් මේක සිනමා පටියක් නන් නෙමෙයි, විද්‍යාඥයෝ ඇත්තටම කියන කතාවක්. එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න අපිත් එක්ක මොකද්ද මේ ලෝක විනාශයේ ඔරලෝසුව කියන කතාව දැනගන්න. අද අපි කතා කරන්නේ ලෝක විනාශයේ ඔරලෝසුව ගැන. මේක සාමාන්‍ය වෙලාව බලන ඔරලෝසුවක් නම් නෙවෙයි. මේක මුළු මනුෂ්‍ය වර්ගයාටම කියන වෝනින් එකක්. මේ ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රී 12 කියන්නේ ලෝක විනාශයේ ආරම්භය. මේ සංකල්පය ආරම්භ වෙන්නේ වර්ෂ 1947 Bulletin of the Atomic Scientists කියන සංවිධානය විසින් තමයි මේ සංකල්පය නිර්මාණය කරන්නේ. මේ සංවිධානය පරමාණු බෝම්බ නිර්මාණයට සම්බන්ධ වූ විද්‍යාඥයන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් වුණා. ඒ කියන්නේ පරමාණු බෝම්බ වලින් මේ මුළු ලෝකෙම විනාශ කරන්න පුළුවන්. ලෝක විනාශය කරන්න පුළුවන් බලයක් තියෙන දේ හදපු අයම ඒකේ අනතුර ගැන අපට කියලා දෙන්න 1947 දී ආරම්භ කළා. මේකේ අදහස ඉතාමත්ම සරලයි. මැදියම් රාත්‍රිය එහෙම නැත්නම් මධ්‍යම රාත්‍රිය කියන්නේ ලෝක විනාශය. ඔරලෝසුව ඒ වෙලාවට ළඟා වෙනකොට අපි විනාශයට ළඟා වෙනවා කියන අර්ථය තමයි නිරූපණය වෙන්නේ. ඒත් මේක තීරණය කරන්නේ අහඹු විදිහට නෙමෙයි. විද්‍යාඥයෝ සලකලා බලනවා පරමාණු අවි ලෝකයේ භාවිතා වන තත්ත්වය. ඒ විතරක් නෙමෙයි, ලෝක යුද්ධ, පරිසර වෙනස් වීම, නව තාක්ෂණයේ අවදානම්කාරී සහ විනාශකාරී තත්ත්ව. මේවාට අනුව මේ ඔරලෝසුවේ වේලාව වෙනස් වීම සිද්ධ වෙනවා. අපි දැන් එමු මේකේ වැදගත්ම කතාවට. අද වෙද්දී මේ ඔරලෝසුව ඉතිහාසයේ තිබුණු අඩුම දුරට ළඟා වෙලා තියෙනවා. මිනිත්තු වලින් නෙවෙයි, තප්පර වලින්ම මධ්‍යම රාත්‍රියට ඉතා ආසන්න වෙලා තියෙනවා. ඒකෙන් කියන්නේ අපි දැන් ආරක්ෂිත තත්වයෙන් පිට වෙලා ඉන්නවා කියන එක. ඒ කියන්නේ අපි දැන් ඉන්නේ අනාරක්ෂිත පෘථුවියක. ඒක එහෙම වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි පරමාණු යුද්ධයක් ඇතිවීමේ අවදානම. මේ වන විටත් ලෝකේ බලවත් රාජ්‍යයන් Tamanගේ එක එක අරමුණු වෙනුවෙන් යුද්ධ කරමින් පවතිනවා. ඉතින් පරමාණු අවි භාවිතා වීමට ඉදිරි කාලේ වැඩි ඉඩකඩක් තියෙනවා කියලා තමයි මේ සංවිධානය සඳහන් කරන්නේ. ඉතින් එහෙම වුණොත් ලෝක විනාශය ඉතාමත් ලං වෙන්න පුළුවන් කියන එක අපි අවධාරණය කරනවා. ඊළඟට ස්වභාවික විපත්. ලැබුගිනි වගේ ස්වභාවික විපත් වලින් ලෝකේ තියෙන මේ ශාක සම්පත විනාශ වෙලා යන එකෙන් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙනවා විතරක් නෙවෙයි, අපිට හුස්ම ගන්න තියෙන ඔක්සිජන් ප්‍රමාණයත් ඉතාමත් අවම මට්ටමකට ක්ෂය වී යන්න පුළුවන්. විශාල කර්මාන්ත ශාලා වලින් පිටවෙන දුම්රොටු ඕසෝන් ස්තරය හානි කරනවා විතරක් නෙවෙයි, ඒකෙන් මේ මුළු ලෝකෙටම වෙන බලපෑම අතිමහත්. ඊළඟ කාරණාව අවිතිමත් කසල කර්මනාකරණය. මේක හින්දා අපේ ජල සම්පත, වන සම්පත වගේ ගොඩක් දේවල් අපිට ටිකෙන් ටික අහිමි වීගෙන යනවා. මේවා ලෝක විනාශයේ පෙර නිමිති විදියට අපිට දකින්න පුළුවන්. මෙන්න මේ දේවල් හින්දා විශාල උල්කාපාතයක් වැටිලා, එහෙම නැත්නම් පරමාණු බෝම්බ වලින්, එහෙමත් නැත්නම් වෙනත් ආකාරයකින් මුළු ලෝකෙම සදහටම විනාශ වෙන්න පුළුවන්. මුළු ලෝකෙම සදහටම විනාශ වෙනවා කියන්නේ සතා සිව්පාව මිනිස් වර්ගය ඇතුළු මේ මුළු ලෝකෙම සිටි සියලුම ජීවීන් මිය යාමට ලක් වෙන්න පුළුවන්. ආන්තික පරිසරවලට පුරුදුණු ජීවීන් හැර අනෙකුත් ජීවීන් සියලුම දෙනා මේ ලෝකය අතහැර යන්නට පුළුවන්. අර හරියට ඩයිනසෝරයන් වඳ වෙලා ගියා වගේ. හැබැයි මේක ඇත්ත දෙයක් නම් නෙවෙයි. මේක උපකල්පනයක් විතරයි. අන්න ඒකත් හොඳට මතක තියාගන්න. හැබැයි ලෝකෙ මේ විදිහට ගියොත් මේ උපකල්පනත් ඇත්ත වෙන්න පුළුවන්. අන්න ඒකත් කලින් එකට වඩා හොඳින් මතක තියාගන්න ඕන. බය වුණාද? ඔව්, අපි ඇත්තටම බය වෙන්න ඕනි. මොකද මේ ලෝක විනාශයේ ළඟටම අපි ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝක විනාශයේ ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රියට අපි කිට්ටු කරලා ඉන්නේ. ඉතින් මේ ලෝක විනාශයේ ඔරලෝසුව ආයේ අනික් පැත්තට කරකවන්න නම් අපිට ලොකු දේවල් කරන්න ඕනේ නෑ. අපි පරිසරයත් එක්ක ජීවත් වුණොත් මේක කරන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න, සොබාදාමට සවන් දෙන්න.
මේ ගහකොළ සතා සිව්පාවත් එක්ක ඉන්න පරිසරය හරිම ලස්සනයි. අපි හරිත ලොවක් හැදුවොත් අනිවාර්යෙන් අපිට විනාශය කෙසේ වෙතත් ලෝකයේ සුඛ විහරණය ලබා ගන්න පුළුවන්.